අද මම මේ වීඩියෝ ගෙනල්ලා තියෙන්නේ පාසල් සිසුන්ට අතිවිශේෂ නිවේදනයක් දැනුවත් කරන්නේ තමයි තෙවන වාර විභාගය සම්බන්ධව මේ වෙද්දි නැවතත් නිවේදනයක් නිකුත් වෙලා තියෙන එක පැවැත්වීම සම්බන්ධව. එතකොට මොකක්ද මේ නිවේදනය කියන එක සම්බන්ධව අපි මේ වීඩියෝ එකේ සම්පූර්ණ විස්තරයක් කතා කරමු. දැන් අපි මේ නිවේදනය සම්බන්ධව දැනුවත් වෙමු. වාර පරීක්ෂණය නොපැවැත්වීමට උපදෙස් ලබා දී තිබෙනවා. මම ඔයගොල්ලන්ට මීට කලින් ගෙනාව 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා වාර විභාගයේ තෙවන වාර විභාගයේ නොපැවැත්වීමට නිවේදනයක් නිකුත් වෙලා තියෙනවා කියලා මේ වෙද්දි වැඩිදුර සඳහන් වෙලා තියෙන ඒ අනුව 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම සිදු නොකරන ලෙස නිකුත් කර ඇති උපදෙස් අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන ලෙසට අදාළ නිලධාරීන්ට හා විශේෂයෙන්ම සියලු විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. මේක තමයි ඔයගොල්ලෝ දැනුවත් කරන්න තියෙන නිවේදනය. මේ නිවේදනය මේ වෙද්දි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් වෙලා තියෙනවා. මේකට අදාළ ඩොකියුමන්ට් එක ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මම ගොඩක් දුරට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ ඩොකියුමන්ට් එක මම මේ වීඩියෝ එකට දැම්මේ නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඔයගොල්ලන්ට ඒක හරහා තව දුරටත් මේ සම්බන්ධව බලා ගන්න පුළුවන්. විශේෂ දෙයක් ඒ ඩොකියුමන්ට් එකෙත් නැහැ. මේ කොටස් ටිකම තමයි දැනුවත් කරලා දෙන්නේ. ඔයගොල්ලන්ට ඒකේ ලින්ක් එකක් දාලා තියෙනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.